Welcome to a world beyond words. සැඟවුණ උද්‍යානයේ කතාව. කොහොමත් එක කාලෙක කොරියාවේ පුංචි නගරයක් තිබිලා තියෙනවා. මෙන්න මේ නගරේ මිනිස්සු හරිම සතුටින් ජීවත් වෙලා. ඉතින් මේ සතුටට හේතුව එයාලා කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒ වුණත් ඒකට හේතුව උනේ එක ලස්සන දියැලක් පිටිපස්සේ තිබුණු පුංචි උද්‍යානයක්. ඉතින් මේ උද්‍යානයෙන් මේ නගරයට සතුට බෙදා හැරියා. මේ උද්‍යානයේ තියෙන මැජික් එක ගැන කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒ වුණත් එක දවසක් මින්නෝ කියලා පුංචි ගෑනු ළමයෙක් මෙන්න මේ මැජික් එක ගැන දැනගත්තා. ඉතින් එයා දවසක් මේ දියැල පිටිපස්සට ගිහින් බැලුවා මේ උද්‍යානය කොච්චරනම් ලස්සනද කියලා. ඉතින් ලස්සන මල් සමනල්ලුන්ගෙන් මෙන්න මේ උද්‍යානය පිරීලා තිබුණා. මෙයා තමන්ගේ හොඳම යාළුවා වුණු ජේනුත් එක්කන් දවසක් මේ උද්‍යානය ගවේෂණය කරන්න පිටත් වුණා. ඉතින් මෙයාලා යනකොට මෙයාලට හම්බුණා එක අමුතුම විදිහේ ආත්මයක්. මෙන්න මෙයා උත්සාහ කරේ මේ පුංචි ළමයි දෙන්නගේ ගවේෂණය නතර කරන්න. ඉතින් මෙයාගේ නම තමයි ඩොක්කබී. ඉතින් මෙයා එක ලස්සන දේවල් පෙන්නලා මෙයාලව මෝහනය කරන්න උත්සාහ කරා. ඒ වුණත් මේ පුංචි ළමයි දෙන්නගේ තියෙන ධෛර්ය නිසා එයාලා ඉස්සරහටම ගියා. ඉතින් මේ පුංචි ළමයි එක දිලිසෙන එලියක් පිටිපස්සෙන් ගියා. එයාලා ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ එළිය අන්තිමට නතර වෙන්නේ කොහෙන්ද මොන වගේ ඉලක්කයකටද එයාලා යන්නේ කියලාවත්. හැබැයි ඉතින් එයාලා තමගේ හිතේ තිබුණු ධෛර්ය නිසා ඉස්සරහටම ගියා. ඔය විදිහට මෙයාලා යනකොට එක විදිහේ ලස්සන ගස් ගල් මෙයාලා පහු කරගෙන ගියා. සමහර දේවල් ගොඩාක් පෞරාණික වස්තු වුණා. ඉතින් මෙයාලා මේ විදිහට යනකොට මෙයාලට එක තැනකදී තෝරා ගැනීමක් කරන්න වුණා මෙයාලා ඊළඟට කොයි පාරෙන්ද යන්නේ කියන එක ගැන. ඉතින් මේක ඩොක්කබීගේ එක වංචාවක්. ඉතින් මෙයාලා ගොඩාක් හිතලා අන්තිමේදී එක පාරක් තෝරාගත්තා. ඉතින් මේ පාර වැරදුනා නම් මෙයාලට සමහර විට මෙතැනට හරියටම යන්න බැරි වෙයි. ඒ වුණත් එයාලා ධෛර්යෙන් ඉස්සරහට ගියා. ඒ වගේම එයාලා ඇවිල්ලා තිබුණෙත් හරි පාරට. මේ යන අතරමඟදී එයාලට එක ගහක් හම්බුණා. මේ ගහ එයාලට කිව්වා එයාලා දැන් ගොඩාක් ළඟට ඇවිල්ලා තමයි ඉන්නේ කියලා. මේ ගහ මෙයාලට විසඳන්න පුංචි තේරවිල්ලකුත් දුන්නා. ඒකත් මේ පුංචි ළමයි දෙන්න කල්පනා කරලා අන්තිමේදී කොහොම හරි විසඳුවා. ඉතින් මෙයාලට පුළුවන් වුණා අන්තිමේදී අමුතුම බංකරයකට ඇතුල් වෙන්න. මේක අනිත් තැන්වලට වඩා ගොඩාක් වෙනස්. ඒ වගේම මෙයාලා අන්තිමේදී දැක්කා වීදුරු බැම්මකින් ආරක්ෂා කරලා තියෙන පලිගුවක්. ඉතින් මේක ගන්න නම් ඩොක්කබී තවත් මෙයාලට අභියෝගයක් දුන්නා. මෙයාලා ඉතින් ඒකත් කොහොම හරි විසඳලා අන්තිමේදී මේ පලිගුව එයාලට ගන්න පුළුවන් වුණා. මොනවා වුණත් අන්තිමේදී මෙයාලට මෙච්චර වෙලා උදව් නොකර හිටපු ඩොක්කබීත් මෙයාලා මේ පලිගුව ගත්තී ගොඩාක් සතුටු වුණා. ඉතින් අන්තිමේදී මේ දෙන්නා ආයෙමත් එයාලගේ ගමට පිටත් වෙලා ගියා. ඒ වගේම මෙයාලා මේ පලිඟුව අරන් ගිහිල්ලා එයාලගේ ගමේ හිටපු දුප්පත් මිනිස්සුන්ට ගොඩාක් උදව් කරා. ඉතින් අපිට මේ මින්වූගේ ජයහොන්ගේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන දේ තමයි සමහර වෙලාවල් වලදී අපි තනියම දෙයක් කරන්න පටන් ගන්නවට වඩා අපි කට්ටියත් එක්ක එකතු වෙලා ඒ වැඩේ කරද්දී ඒකෙන් අපිට ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවල් වලදී අපිට ස්වභාව ධර්මය මඟ පෙන්නනවා. ඒ ස්වභාව ධර්මයෙන් දෙන එක විදිහේ පණිවිඩ අපි හරි විදිහට අනුගමනය කරොත් අපිට ඉක්මනින්ම සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්.